මේක ගහන්න ඕන ගේම. ಇಲ್ಲೇ ಸಂದಿಗಮ್ ಇಲ್ಲೇ ಯಾರಿನ್ನ ಸೇಲಾ ಮಿಂಡು ಪಾರ್ಪೋಂ මේ ඔයාලා මෙතන සද්ද දාන්න නම් ඉන්න එපා. මාර්ගය සද්දත් ආතල් කුසලට. යනවා මොනවා යන්න. නැත්තම් කල්ලනවා මේ පාන්තර උඹත්. SNA Enterprises වෙතින් මෙන්න ඔබට අනගි අවස්ථාවක්. ඔබේ නිවසට අවශ්‍ය සියලුම iPanel සිවිලින්, මැලේසියන් සිවිලින්, අමානෝ වැහි පිහිලි, තිර රෙදි, යකඩ අත්වැටවල් සවිකිරීම, දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය සමග උසස් අමුද්‍රව්‍ය සමගින් පහසු ගෙවීමේ ක්‍රමයට කාර්යක්ෂම සුහදශීලී සේවාවක් ලබා ගැනීම සඳහා අදම විමසන්න. 0702 62 02 096. Good morning, eating. Makanya main bola tapi mata kuning. Ada kata bahasa deh bang. Aduh, maru. Iya, tingkawat kira deh yang dulu. අම්මට සිරිලා ගිරිලා එහෙනම් මගේ වෙලාවට ඔයාගේ ගාවට කොල්ලා ගාන්න ටයිම් එක ඇත්තනේ අනිවා දන්නවා ඉතින් ආයේ දෙකක් නෑනේ බා ඔව් කාලි මචං හරි කියන ජය වෙයි හරි එවලෝනේ මචං අපේ මගේ එකෙක් වයින්නවා පාත් එක සඳ වගේ කොල්ලෙක් හරි බඩවුලන්නේ හරි මචං හරි කොල්ලේ නම් ජය වේවා හරි මචං උස්සන්න හරි ඕකේ බයි ඕකේ මචං ඔය මබුල ගහගෙනනේ බං කොයි වෙලාවවත් බල වචනයක් කතා කරලා බලන්න මම රෙද්දක් ගහගන්නේ මේ අර අවසර මචං පොඩි පාඩි කියලා හරි ගුලාබියත් ආලාව බලද්දානේ අපි ගුලාබි වලට එක්කන් ගියේ ඔයාලා දෙන්නේ අපිට නැව් ටෝප් නේ පොඩි පාඩි කියලා නේ සෙට් වෙන අවසරය යන්න මට කොයිගත් හතරේ දිග දෙන්න ඕනේ අනේ මේ ඔයාගේ හතරේ වෙනවට මොකද්ද හතරේ තියෙන වෙලේ මට අම්මලා හතරේ මීටින් එකක් තියෙනවා අනේ සදී මන් දන්නේ නැද්ද ඔයාගේ මීටින් එක මේ මාරු මීටින් බ අවසර යන්න දෙන්න යන්නකෝ බ ගිහිල්ලාම බලපන්කෝ කොහොමද කියලා රස සාගරයක් වඩෝ අවසර යන්නේ තුරුරු මේක ගහන්න ඕන ගේම.
ඒක පිල්ල එක තියෙන්නේ. හරි ලස්සනයි. ඔකේ අපි try බලමු. ඔය අප්‍රොච් shopping කරන්නේ. අර එදා ලොක්ක කිව්ව කතාව මොකද්ද? මට ඒක කල්ප තේරුන්නේ නෑනේ. ඇයි නංගි? එයා මොකද්ද කිව්වේ? යන්නේ අර මොකද්ද කිව්වේ බිස්නස් මදි මොකද්ද බිස්නස් වැඩි කරගන්න කියලා කතාව? ඒක එච්චර හිතන්න එපා බං. උන්ට කොහොමද ඉස්සනේ? හොකෝ ඒක නම් ඇත්ත. ඒක නෙවෙයි නංගි. මම ඔයාගෙන් අහන්නම හිටියේ. මොකද්ද අර බෝඩිමේ ප්‍රශ්නයක් කියලා කිව්වේ? ඒක තමයි අක්කේ ප්‍රශ්නේ. අරුගෙන් නිවනක් ලැබෙන්නේ නෑ මට කවදාවත්. ඇයි? දැන් එයා මොකද කියන්නේ? එයා ඒකයි අයිතිකාරයක්. නෑ. ඌ අපේ බෝඩිමේ ඇන්ටිගේ හොර මිනිහා. ඒ සල්ලි වලින් යව කාමරේ ටික හදලා තියනවා කියන්නේ. ඌ තමයි ඒක බලාගන්නේ. නඩුත් තාම්තුරුවන්ගේ, කඩුත් තාම්තුරුවන්ගේ. ඒකනේ මෙතන තියෙන ප්‍රශ්නේ. එහෙමද? අපි ඔක්කොම වැඩ කරමු. අපි කියලා මොනා කරන්නද? බය කරන්නද? නෑ පොඩි වැඩක් තියෙනවා. අපි ඒක කරමු. ඔයා එන්නකො මේ බෝඩිකට යන්න. මම කියනවා වඩ කරන්න ඕන මොකද්ද කියන්නේ. වෙලා හැබැයි යම් වනේ. නෑ මාදරයක් කැමරේ ලොකු අඬුවක් තුරුංකු මේක ගහන්න ඕනගේ සුබදාවල ප්‍රාර්ථනා කරනවා මේ බස්ස ගින නෝන මහත්තයලා සියලු දෙනාටම රියදුරු මහත්තයා ඇතුළු කොන්දස්තර මහත්තයා ඇතුළු සියලු දෙනාට සිමන තවන් දිගට කරනවත් මේ ප්‍රාර්ථනා කරනවා මමත් ඔබ තමුන්නාන්සලා වගේ රැකිය හොඳ රැකියාවක් කරගෙන ජීවත් වුණායි හැබැයි මට ඇතිවෙච්ච ආවාදයක් නිසා මට ඒ රැකියාව කරගන්න බැරි වෙනවා ඉතින් ඒ නිසා හොරකමක් මරකමක් වංචාවක් කරලා ජීවත් වෙන්න බැරි නිසා මේ විදිහට බස්ස කරන කලා ඔබට වටිනා කියන ධර්ම සාගරයක් බෙදා දෙන්නට අපි කටයුතු කරනවා අතරපත් කරන්න උදාහරණයක් ඉන්නවා ජීවිතය ජය ගන්න පුළුවන් ප්‍රමෝපායක් තියෙන වටිනා කියන පොත් කටලය. සිත මෙහෙවා ජීවිතය ජය ගමු. ඉතින් අපි මොනවා කරන්නත් අපේ සිත මෙහෙව ගන්න ඕනි. ඒ නිසා අපි සිත මෙහෙවගෙන ජීවිතය ජය ගන්න පුළුවන් ක්‍රමවේද කියා දෙන වටිනා කියන පොත් කටලයක් තියෙන්නේ. දැනුම හොයන දැනුම ඕනි ජීවිතය ජය ගන්න පුළුවන් ඕනම ආත්ම කතා කරලා ඉල්ල ගන්න. හරේ සාප්පුවේ ගත්ත රුපියල් 1500ක් දුන්නා. අද මේ පොත් කට්ටලේම දෙන්න මම රුපියල් 1000කට වැඩි සුළු මුදලකට. ඉතින් කතා කරලා ඉල්ල ගන්න ඕනි අය කතා කරන්න දැනුම හොයන්න ඕනි අය කතා කරන්න. ගෙදර ඉන්න අපේ පුවල පුතාලට නංගිලා මල්ලිලාට කොපි චොකලට් දීලා ලෙඩ හදනවට වැඩිය මේ වගේ වටිනා කියන පොතක් ගිහින් දෙනවා නම් නෝන මාතුරුනේ ජීවිතේ ජය ගන්න ඒ ළමයින්ට ලොකු උපකාරයක් වෙනවා. මේ මහත්තයාගේ මූණ දැක්කම මම කියන්න පුළුවන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න මහත්තයෙක් කියලා. මම හරිද මහත්තයෝ? විශ්වවිද්‍යාලයේ ධර්ම සාගරයේ ඉගෙන නාවිකයෙක් කැටියට ඔබතුමන්ට වටිනා කියන පොත් කට්ටයක් අරගෙන ආලා තියෙනවා. ඔබතුමන්ට හැකියාවක් තියෙන මේ පොත් කරලා ගන්න. මොන සහෝදර කෙනෙක් පොත්? මම දෙනවා මහත්තයෝ සිත මේවා ජීවිතේ ජය ගන්න පුළුවන් අපූර්ව පොතක්. මේ බලන්න. කැම්පස් වල විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න මාත්‍යක් කැරියට ඔබතුමන්ට වටිනා කියන පොතක් තමයි මේ තියෙන්නේ. මෙතන තියෙනවා ධනාත්මක චින්තන දේශන පොත. ධනාත්මක හිතන්න ධනාත්මක වැඩ කරා ඔබතුමන්ට වටිනා කියන පොතක්. ගහන්න එපා. හරි ගහන්න එපා. ජෙල් ගිරිපා. දිමන් යන්න දිමන්. අංගි වගන්න මේ දෙන්නේ. විප්ලවයි. එහෙම කතා කරන්න එපා සහෝදරයා. අපි මේ කෑ ගහන්නේ කවුරු වෙනුවෙන්ද? කාට ලස්සන අනාගත ගොඩ ගන්නද? උඹලට බා. උඹලගේ ළමයින්ට. අන්න ඒක තේරුම් ගන්න. අනේ මේ උඹගේ මාළුක විප්ලවවාදී තියාගෙන නංගි අද නම් මහන්සි පාටයි වගේ. ඔව්
ටිකක් මහන්සි. මේ හර්ෂණී නැතිත් ඇවිල්ලා ඉන්නේ.